තියෙන මහනුවර යුගයේ හේතුව අනුරාධපුර යුගයේ වගේ මුල් යුගවල පිළිමාන්තවල සිලප්පත එකතු වෙන්නේ නැහැ. සිලප්පත එකතු වෙන්නේ පිළිමාන්තවල මහනුවර යුගයේදී. ඒ වෙලාවේ මේ පිළිමාන්තයේ සිලප්පතත් මේ තියෙන නිරුම් මලත් පටිමාකරය කියන පිළිමයක් නිර්මාණය වෙනවා. මෙතන පිළිමගේ නිර්මාණය නිසා තුළ උෂ්ණත්වයේ පාලනයට සමහර වගේ හුලං කවුළුවා කවුළුවා දෙකක ජනේලයක් අපල දෙකක් නිර්මාණය කරලා තිබුණා. ප්‍රධානම දේ පිළිමාන්තයේ වහලා තිබෙන යම් කිසි කාලවකවානුක හේතුව විදේශී ආක්‍රමණ ප්‍රාසංගික ආක්‍රමණ ඉතිහාසත් තිබෙන ලංකාවට තේරෙන් බේරගන්න හිටපු අසල්වාසී අය යම් ප්‍රමාණයකට පස් වහලා දක්වලන් ඉඳලා පිළිමාන්තේ සංගවල වනගත කළ ප්‍රදේශ පරාදීන් කියන මේ වගේ ආරක්ෂාව සඳහා අවුරුදු 135කට කලින් හොයාගෙන තිබු ලංකාවේ හිටපු එක්ෂීපිත බෙල්කින් ඉංග්‍රීසි ජාතිකයන් නෙදර්ලන්ත ජාතික ආර්ය බ්‍රෝහියර් කියන මේ දෙන්න රේල් පාරේ මායිම් බලන පිරිසක් එක්ක ඇවිදින අවස්ථාවේදී යම් විදියකින් පිළිමාන්තේ දැක්වුනේ මෙයාලට කියවන් පස්සේ මේගොල්ලෝ ප්‍රධානත්වයෙන් තමයි නැවත කැනින් කරවගෙන ඉන්නේ කැනින් වලින් වෙච්ච පළුදීමක් කියලා විශ්වාස කරන මෙන්න මේ පළුදීම කඩාවේ තියෙනවා. ඒ පිළිමාන්තේ මහාවංශය හඳුන්වන්නේ කාලශීල සත්පටිමා කියන පාළි වචනේ. මේ කල්යාණෙදී කාලශීල විහාරේ, කලා දුරු විහාරේ, කලා ගල් විහාර වෙනවා. අද අපි අවුකන රජමහා විහාරය වශයෙන් හඳුන්වනවා. අවුකන කියන නමට සමහර අර්ථ දෙනවා අවුව කනින්ද අවුකන සුවා කියලා. ඒක වැරදි යම් කිසිාදානයක් වෙන පිළිමගේ කාලෙදි ගරාවෙලා තියෙනවා. ගරාවෙටින් පස්සේ తాවකාලිකව නමුත් කුඩ ට්‍රාන්ස්සිවිගේ වගේ ආවරණ කලින් කලෙදි දෙනවා. මෙන්න මේ වගේ ගඩොල් ලකුණු තියෙනවා. ලක්ෂ ගණන් ගඩොලින් ආච්චියක් තිබ්බා 1976 ඉඳන් 99 වෙනකන්. මේකේ බදාමතෙන් වතුරේ ඉඳගත්ත ලක්ෂ ගණන් ගඩොල් කඩා ඇරුණොත් පිළිමාන්දේට හානි වෙයි කියන බයට 99 මේක ඉවත් කළ 2015 මේ දැන් තියෙන ආවරණයක. මම අර කිව්ව සාධාරණ හේතු තමයි අවුරුදු 1600කට වැඩි ඉතිහාසයක් තියෙන මේ පිළිමාන්තයේ පිළිමගේ ගරාවට නම් පස්සේ වැඩි කාලයක් තිබෙන වවුවට වැසල නිරාවරණය. මේක දැකපු යන්නේ නොදවිය පුරුදුන අවුව කන හින්දා අවුකන කියන අර්ථය දෙන්න. නමුත් අවුකන කියන නම ආරම්භනේ මම අර කිව්ව දෙවෙනි සොයාගැනීම පස්සේ මේ තියෙන කිලෝමීටර 1.5කට දෙකකට වැඩි මේ වගේ පීඩි ගාන යනවා. දෙවෙනි සොයාගැනීමේ කියලා තියෙන පබ්බත කෝණ කියන සංස්කෘත වචනය. මේක කල්යම්දි පබ්බත කෝණ, පවුරු කොණ, පවුළු කොණ, පව් කොණ තමයි අවුකන. පබ්බත කියන්නේ ගල, කෝණ කියන්නේ කොණ ගලේ කෙරවලක පිරිසක් ගල් කොණ තමයි වෙනස් වෙලා බින්දි දැල්ලා දෙනුට අවුකන වශයෙන් විවහාර වෙන්නේ. ඒතර පිළිමාන්තයේ පස්වෙනි සියවසේ නිර්මාණය වුණාට ඊට අවුරුදු 600කට කලින් මෙතන වැඳුම් දුම් කර බර සාක්ෂි දෙන ගල් එහා පැත්තෙන් තියෙන ලෙන්නම. මේ ලෙන්නමේ බ්‍රාහ්මී අක්ෂර වලින් ලියවිච්ච ලෙන්ඩි වල කියවෙන්නේ මුල් කාලවල වැඩ හිටපු භාවනානුයෝගී ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලා ලෙන් හදලා පූජා කරු බයකින් ඔප්පෙනවා. මෙතන මුල් කාලවල වැඳුම් කර බව ඒ වගේම ඉස්සරහ තියෙන පේරිය කියලා සිරිපතුල් ගල් ධර්මචක්‍ර ගල් වගේ බෞද්ධ සංකේත එවම තොප්පන මෙතන මුල් කාලවල වැඳුම් කර බයකට හේතුව අපේ අය බයලා තියෙන මුල් කාලවලදී මිනිස්සුන්ට සමාන පිළිමාන්තයන් නිර්මාණය කරොත් වස්පදී කෞසිද්දී කියන බය තිබුණා. මේ බය නිසා මුල් කාලවලදී වන්දනමාන කළා තින්නේ චෛත්‍ය බෝධිය ධර්මචක්‍ර සිරිපතුල් වගේ බෞද්ධ සංකේත වලට. හැබැයි පිළිම කලාවත් එක්ක පිළිමාන්තයලාට මහා පුරුෂ සංකල්ප එකතු කරලා මිනිස්සුකින් එහා ගිය අසම පිළිමාන්තයන් නම් ටික තියලා ඇතිලා කියලා ඉති වස්තදීන් පෞසිද්ධිය නිවාරණය කරගෙන ඒ ගැන නොහිතනම අපිටම කලාවත් එක්ක ඉදිරියට ඇවිල්ලා තියෙනවා. වෙන්නේ කියරක තමයි අවුකන පිළිමාන්තයේ මොකක්ද කියන්නේ. නම් සියුම් නාර සම්මා සම්සරණයි පිළිමාන්තයේ නිර්මාණය කරන බර්ණොත් මේ අපේ